නොනවරුණි මහත්තතුනි අද කතාව කොකුමාම. මොකක්ද? ලොකු මාම. ලොකුමාම නෙමෙයි කොකුමාම. ඒ කියන්නේ? ඒ කියන්නේ ගමේ එක ඉන්නවා මාම කෙනෙක් කොකු දාගන්න එකට. කොක්කටමයි හැම වෙලේම. එහෙම කොකු. ඒ කියන්නේ මිනිහා බීලා එහෙම නෙමෙයි. කවුරු එක්කරි කොක්කක් දාගන්න එහෙම ඉන්නෝ. ගම් වලත් ඉන්නෝ, කොහෙත් ඉන්නෝ, පාර්ලිමේන්තුවෙත් ඉන්නෝ, හැමතැනම ඉන්නෝ කොකුමයි. කොච්චර කායෙක් හරි කොක්කක් දාගෙන පාර්ලිමේන්තුවට අරගන්නේ කොකුමාමලා ඉන්නේ. ඒ වගේ දැන් ඒ වගේ ඉන්නෝ මුළු රටේම කොකුමාමලා. දැන් වගේ කොකුමාම කෙනෙක් ගැන තමයි අද කතාව. ඔන්න මාමේ අපේ කොකු මාමේ කලවානේ කොකු මාමේ පිස්සුද පිස්සෙම කියන්න එපා. කලවාණීනකට කලවාණී ඉන්න මාමලාට කොකුමාමලා කිය එහෙම කියන්න එපා. මේ කොකුමාම නමක් ගමක් ඔක්කොම නෑ මනක් කල්පිතයි. ඔන්න දැන් කොකුමාම මොකක් හරි එකක් කරලා කෑ ගගා පාරේ එනකොට ඔන්න ඉතින් බැලගන්නේ නැද්ද? ආයෙ උඩට කතා කරන්නේ. උච්චලක් ගාන පොලේ බල කතා කරලා මූසලා කතා කරලා මාමේ ඇයි කාටද අනේ බලකට කාටද කෑ ගහන්නේ? අද රන්නතර කවුරුද මූසලා එනවා මෙතන. අයි මොකද්ද වෙලාදී? මොකද්ද කියන්නේ? මට නක්කියට එන්නේ. මොකද්ද වුනේ? නෝන්දියටනේ බං. මොකද්ද? ඊයේ මම රුපියල් 1000ක් පරාදයිනේ ඕලොන් එකක් දාලා. ඔව්. ඒ අස්සය කාලකනිය උදිව්වේ නෑනේ කකුල් කැඩිලාද මන්ද ගොන් කස්සයගේ. ඔව්. ගොන් අස්සය. ඒක ඌ දිනලා නෑ මං ඒ ඔෆ්සෙට් එකේ අද උදේ බයිසිකලේ එනකොටම අතන පීල්ලා තින්න බං. ඔව්. පීල්ලා ගාව ලිස්සර තපුනේ වැටෙනවා. වා. ඒක කොහොම හරි බයිසිකලේ කෙලින් කරන් මේ වෙනකොට මෝ ගුඩ් මෝනින්ග් ලු. දෙනවා කට මම ඇයිටි ගුඩ් මෝනින් කිව්වම ගුඩ් මෝනින්ග් කියන්නේ මම මෙච්චර මට කෙලවෙලා තියෙද්දි නක්කියට ගුඩ් මෝනින්ග් කියන ගුඩ්ද මට ගුඩ්ද කියා මට ගුඩ්ද ඔයාගේ ගුඩ්ඩ බෑද්ද කියන එක නෙමෙයි ඒක නිකන් මේසු අම්බුනාම නිකන් ගුඩ් මෝනින් කියලා කියනවනේ කියන්න ඕනේ නෑ මට එහෙම කියන්න ඕනේ නෑ නේ මට මෙතන ඌ දැක්කනේ මම බයිසිකල් ඉස්සර වැටෙන්න යනවා දැකලා ගුඩ් මෝනින්ග් කියලා ගහනකොට මම ආයෙ කිව්වොත් එහෙම ගුඩ් මෝනින්ග්